ඔයාලට කොහොමද? අද මම ආවේ මම දැකපු ලස්සනම ගාඩන් සෙන්ටර් එකකට. මේ විල්ටන් කියන පළාතේ තියෙන විල්ටන් කියන ගාඩන් සෙන්ටර් එක. බලන්නකෝ මේ වගේ ලස්සන මේ ගාඩන් සෙන්ටර් එකේ මම ගොඩක් කැමතියි මේකේ අපිට ඕන කරන මල් පැල එළවලු විතරක් නෙමේ ලස්සන හැම දෙයක්ම වගේ ගාඩන් වලට ඕන කරන ඒවා තියෙනවා. ඉතින් අපිට තෝරගන්න ගොඩක් පැල වර්ග තියෙනවා. ඒ වගේම බත් පළතුරු වර්ග එහෙමත් මේකේ තියෙනවා. මම පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ මේවා එකකට එකක් ලස්සනයි. මං ගාඩන් සෙන්ටර් වල ගොඩක් කැමතියි මේ වගේ පිළිම බලන්න. UK වල තියෙන ගොඩක් ගාඩන් සෙන්ටර් වල මේ වගේ සාමාන්‍ය ගාඩන් පිළිම තියෙනවා. ඒත් මේ විල්ටන් ගාඩන් එකේ මේ ගොඩාක් තෝරගන්න ලස්සන දේවල් තියෙනවා. බලන්නකෝ කලාත්මක ලස්සන පිළිම තියෙනවා. ඉතින් පිළිම ගත්තේ නැති වුණත් මම මෙතන මේවා බලන්න ආසයි. ගොඩක් ලස්සනයි. එකකට එකක් ලස්සන කලාත්මක විදිහේ පිළිම හුඟක් තියෙනවා. මේ කුරුල්ලන්ට නාන්න හදන්නේ වතුර බොන්න ඒවත් තියෙනවා. මෙතන තියෙනවා ලස්සන මල් බඳුන්. මේ තවත් පිළිම. හරිම කලාත්මකයි. ලස්සන ඒවා තියෙනවා මේකේ. මේ විල්ටන් ගාඩන් එකට හැමදාම වගේ ගොඩක් සෙනග එනවා. ගොඩක් දේවල් තියෙනවානේ. මෙන්න මෙතන තියෙනවා ලස්සන පළතුරු පැල වර්ග, මල් වර්ග එහෙම. මේ ඔක්කොම බත් පැල. මේ බලන්නකෝ ඇපල් පැල පොඩි කෙඩිත් ඇවිල්ලා. බත් පැල තියෙනවා, චෙරි ඇපල්. මෙහි ඇදෙන එක එක පළතුරු වර්ග. මෙන්න මේ මල් වර්ගේ වෙසක් කාලෙට තමයි මෙහෙත් හැදෙන්නේ. අපි අර ලංකාවේ ඇසළ මල් කියන්නේ යන්නේ ඒ විදිහමයි. ඒ වගේම හැදෙනවා. මම දැකලා තියෙනවා මේවා අර ලංකාවේ තියෙන ඇහැල මල් වගේම ඒ ගස් වගේම ලොකු වෙනවා. ඉතින් මේවා හරිම ලස්සනයි. එකෙම ප්‍රභේදයක් දන්නේ නැහැ. කොලේ සහ මල් එක සමානයි වගේ. ඉතින් හරිම ලස්සනයි. ඒවා මෙතනත් තියෙනවා ඒ පැල ගන්න. මේ වෙදර් එකටත් ඒක ඔරොත්තු දෙනවා. සමර් කාලෙට මැයි වගේ තමා මේකේ මල් පිපෙන්නේ. මං හරිම ආසයි මේ විල්ටන් ගාඩන් එකේ මෙන්න මේ කොටසට. බලන්නකෝ මං අද ආවෙම මේ ලස්සන වීඩියෝ එක ගන්න. මේ බලන්න මේ කට්ටියගේ ලස්සන එක්කෙනෙකුට එක්කෙනෙක් ලස්සනයි. ඉතින් ගාඩන් සරසන්න හරිම ලස්සන එක එක විදිහේ පිළිම තියෙනවා. කුරුල්ලෝ එක එක සත්තු. අනේ යාලා හරිම ලස්සනයි. මෙතන තියෙන ස්ට්‍රෝබෙරි පැල එළවලු පැල වර්ග ඒ වගේ දේවල් තමයි මේ කොටසේ තියෙන්නේ. මේ අර මල්වැල් වගේ යන මල් ජාති. මේ බලන්න බට් ඔලිව්. හරිම චූටි ගෙඩිත් තියෙනවා. ඔලිව් පැල. මේ හරියේ තියෙනවා මිරිස් කොච්චි මාළු මිරිස් වගේ ඒ මිරිස් ප්‍රභේද වර්ග. හරිම ලස්සනයි. ඉතින් බලන් ඉන්නත් ආසයි ඒවා දිහා නම්. පෝච්චි පිටින් ගෙනලා කරල් තියෙද්දිම හදාගන්න පුළුවන්. ලස්සන තැනක් මේ කොටස නම්. බලන්නකෝ තියෙන කොට. එක එක විදිහේ මිරිස් කොච්චි වර්ග තමයි ඒ කොටසෙම තියෙන්නේ.
මේ කොටසේ තියෙන්නේ ජලය හැදෙන පැල ඒ ආශ්‍රිතව හැදෙන ලස්සන එක එක විදිහේ පැල වර්ග. මේ බලන්න ලෙමන් වර්ග. මේ තොඩක් හරිම ලස්සනයි ඒවා නම්. පැලයක් පවුම් 44යි. මේ චලිත පැල ඇති තියෙන කොටස. මේක නම් මේ කෘත්‍රිම ඒවා. ලස්සන මාළු වර්ගත් තියෙනවා මෙතනට එන අයට මාළු ඇති කරන අයට ගන්න පුළුවන් දේවල් පොකුණු වලට ඕනේ පැල ඇටි වර්ගත් එක්ක මේ මාළු වර්ගත් තියෙනවා. ටැංකි වල හැදෙන අය එලි මහන්නේ හැදෙන මාළු වර්ග වෙනම දාලා තියෙනවා. ඉතින් හැම දෙයක්ම වගේ මේ විල්ටන් ගාඩන් එකේ තියෙනවා ගාඩන් සෙන්ටර් එකේ. ඉතින් ලස්සන මල් පැල එළවලු වර්ග පළතුරු මේ වගේ එක එක ගාඩන් පිළිම හැම දෙයක්ම වගේ තියෙන නිසා මම ගොඩක් වෙලාට මෙහි තියෙන ගාඩන් සෙන්ටර් වලින් මං ඉන්නේ සිටි එකේ ඉඳන් ළඟින්ම තියෙන එකක් මේක. ඒ නිසා හරි කැමතියි මේකට එන්න. සමර් එකේ විතරනේ අපිට පැල හිටවන්න පුළුවන්. ඒ නිසා පැල අරගන්න එනකොට මේ වගේ ලස්සන දේවලුත් ඉතින් ගොඩක් වෙලාව අරන් බලනවා. ලස්සන නිසා. මෙතන තියෙනවා ඉන්ඩෝර් ප්ලාන්ට් වර්ග. මේ බෝගන්විලා මේවා සමර් එකේ විතරයි මෙහි හදන්න පුළුවන්. කොමාරිකා වර්ග තියෙනවා මේ තියෙන්නේ. පතොක් වර්ග ගොඩාක් තියෙනවා. සමහර ලංකාවේ හැදෙන අපි කැලේ තියෙන පැල මෙහි එහෙම ඉන්ඩෝර් ප්ලාන්ට් විදියට තියෙනවා. ඒවා හරි මිල අධිකයි. පතොක් වර්ග නම් හුඟක් තියෙනවා. මේ ඕකිඩ් වර්ග. මෙතන තියෙනවා බාදුරා වගේ මේ බඹරු මැස්සෝ ගොදුරු කරගන්න එක ඒ පැලෑටි වර්ග බාදුරා ඒ වගේ වර්ග ප්‍රභේද ගොඩක් එතනක් තියෙනවා. මේ දොඩම් ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. අදට ගිහින් එන්නම්.